ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව යටතේ ලෙවල් 6 අවසන් වසර කම්කරු නීතිය සම්බන්ධව මේ වීඩියෝ එක යටතේ අරගෙන එන්නේ සාමූහික ගිවිසුම් සම්බන්ධව වන පාඩම් කොටස. මේ යටතේ අපි වෘත්තීය සමිති ආඥා පනත 1935 අංක 14 දක්න වෘත්තීය සමිති ආඥා පනත, ඒ වගේම කම්කරු ආරවුල් පනතේ 5 1 සිට 10 ආ දක්වා වගන්තිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 1 සහ 15 ව්‍යවස්ථා පිළිබඳව එන මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේම මේ සම්බන්ධව කතා කිරීමට බලාපොරොත්තු වෙන මාතෘකා සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් සාමූහික ගිවිසුමක අන්තර්ගතය මොකක්ද, ඒ වගේම වෘත්තීය සමිති ආඥා පනත, කම්කරු ආරවුල් පනත, ඒ වගේම සාමූහික ගිවිසුමක් නම් එමගින් වන බලපෑම මොන වගේද සහ ඊට අදාළ වන නඩු තීන්දුව, ඒ වගේම සාමූහික ගිවිසුමක් ව්‍යාප්ත කරන්නේ මොන ආකාරයටද සහ සාමූහික ගිවිසුම සම්බන්ධ වන වැරදි 40 වගන්ති යටතේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය කියන අනුමාතෘකා කීප යටතේ තමයි මෙන්න මේ සාමූහික ගිවිසුම් කියන පාඩම් කොටස සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ අපි පාඩමට යමු. මෙහිදී අදාළ නීතිය සම්බන්ධයෙන් මම පෙරදිත් සඳහන් කරා 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනත පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම අපි ඒ කතා කරන කාර්මික ආරවුල් පනතත් අපේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රතිපාදනත් කතා කරනවා. ඒ යටතේ මොකක්ද මේ සාමූහික ගිවිසුමක් කියන්නේ? ඒ සම්බන්ධයෙන් නිර්වචනයක් දෙනම නම් සේවා නියුක්තියේ පවතිනවා නියම කොන්දේසි. සේවා නියුක්තියේ නියමයන් හා කොන්දේසි පවතිනවා. ඒ වගේම මේ යම් කිසි කොන්දේසියක් තියෙනවා, ආරවුලක් ඇති වුණොත් මෙන්න මේ වගේ නිරවුල් කරගන්න ආකාර පිළිබඳව දක්වලා තිබෙනවා කොන්දේසි සහ නියමයන්. මෙන්න මේ වගේ තියෙන නියමයන් සම්බන්ධයෙන් නියමයන් පිළිබඳව කම්කරුවන් සහ වෘත්තීය සමිති කම්කරුවන් හෝ වෘත්තීය සමිති කියන මේ දිත්වය සේවා යෝජකයන් සමග ඇති කරගනු ලබන ගිවිසුම් වලට අපි කියනවා සාමූහික ගිවිසුම් කියලා. සේවා නියුක්තිය සම්බන්ධ නියමයන් කොන්දේසි, කාර්මික ආරවුල් කොහොමද නිරවුල් කරගන්නේ, මෙන්න මේ වගේ ඇත බොහෝමයක් නියමයන් හා කොන්දේසි සම්බන්ධව කම්කරුවන් සහ වෘත්තීය සමිති සේවා යෝජකයන් සමග ඇති කරගන්නවා නම් ඒ ගිවිසුමක්, මෙන්න මේ ගිවිසුම් හඳුන්වනවා සාමූහික ගිවිසුම් කියලා. සාමූහික ගිවිසුමක අන්තර්ගතය ගැන කතා කරනවා නම් පරමාර්ථ, විෂයපතය, අර්ථ නිරූපණ, ඒ වගේම මේ වගේ සම්බන්ධ අයිතිවාසිකම් වගකීම් පෙන්වා දෙන්න පුළුවන්, සේවකයන් සම්බන්ධ වැටුප් දීමනා, පාරිතෝෂික, සේවා කොන්දේසි නිෂ්පාදන දීමනා, මෙන්න මේවා සම්බන්ධයෙන් සාමූහික ගිවිසුමක අන්තර්ගත වෙන්න පුළුවන්. ඊට අමතරව පැන නගිනවා නම් යම්කිසි ගැටලු මේවා විසඳා ගැනීම සම්බන්ධ ක්‍රියාමාර්ගත් පෙන්වා දෙනවා. ඒ වගේම සේවය අවසන් කරනවා නම් මේ සේවය අවසන් කිරීම සම්බන්ධ කොන්දේසි නියමයන් පෙන්වා දෙනවා. මෙන්න මේ සාමූහික ගිවිසුමක අන්තර්ගතය ලෙස මෙන්න මේ කරුණු සලකන්නට පුළුවන්. ඊළඟට අපි වෘත්තීය සමිති ආඥා පනත පිළිබඳව කතා කරනවා නම් ලියාපදිංචි කරන ලද වෘත්තීය සමිතියක් පැවතීම සාමූහික ගිවිසුමක් සඳහා අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවයක් බවට පත්වන ලියාපදිංචි කරන වෘත්තීය සමිතියක් පැවතීම. එවැගේම ශක්තිමත් වෘත්තීය සමිතියක් මගින් ඵලදායී වගේම සේවකයන්ට වාසිදායක තීරණ ලබා ගැනීමට, වාසිදායක අයිතිවාසිකම් ලබා ගැනීමට, සාධාරණ කොන්දේසි ඇති කර ගැනීමට කොන්දේසි ඇති කර ගැනීම සම්බන්ධයෙන් හොඳ ගිවිසුමකට, හොඳ සාමූහික ගිවිසුමකට එළඹීමට මඟ සලසනවා. එවැගේම කාර්මික ආරවුල් පනත යටතේ මේ සාමූහික ගිවිසුම් පිළිබඳව අර්ථ නිරූපණයක් දීලා තිනවා 5 එක වගන්ති යටතේ. ඒ තමයි සේවා යෝජකයෙකු වෙන්න පුළුවන්, සේවා යෝජකයන් වෙන්න පුළුවන්. මේ සේවා යෝජකයන් හෝ කම්කරුවන් ඔවුන් ඇතුළත් වෘත්තීය සමිති අතර කම්කරුවන්ගේ සේවය සම්බන්ධව නියම හා කොන්දේසි වලට, ඒ වගේම වෘත්තීය සමිති වලට ලැබෙන වරප්‍රසාද අයිතිවාසිකම්, ඔවුන්ට තියෙන යුතුකම් සම්බන්ධව අදාළ යම්කිසි කාර්මික ආරවුලක් නිරාකරණය කරගන්න ආකාර පිළිබඳව මේ සම්බන්ධ කොන්දේසි හා නියමයන් අදාළ වෙන ගිවිසුමක් ලෙස කාර්මික ආරවුල් පනත යටතේ සාමූහික ගිවිසුම් පෙන්වා දෙනවා 5 එක වගන්ති යටතේ. ඒ වගේම 5 2 වගන්තිය ගැන කතා කරනවා නම් සාමූහික ගිවිසුමකට එය අදාළ වන පාර්ශවයන්, එනම් සේවකයන්, වෘත්තීය සමිති, සේවා යෝජකයන් කවරේද කියන දේ පිළිබඳව සාමූහික ගිවිසුමක මේ පාර්ශවයන් පැහැදිලිව දක්වන්න ඕනේ. සේවකයන් කවුද, වෘත්තීය සමිතිය මොකක්ද, ඒ වගේම සේවා යෝජකයන් කවුද, මෙන්න මේ සම්බන්ධව පැහැදිලිව දක්වන්න ඕනේ. ඒ වගේම 6 වෙනි වගන්තිය කියනවා සාමූහික ගිවිසුමක් ලිඛිත වෙනවා. ඒ වගේම කම්කරු කොමසාරිස්වරයාට ඉදිරිපත් කරාම ඒ සේවකයන්ට දැනටමත් බලපාන්නේ මොන නියමයන්ද, ඒ සම්බන්ධව කම්කරු කොමසාරිස්වරයා සෑහීමකට පත් වෙනවා නම් ඒ කොන්දේසි කම්කරු නීතියට හා පවතින යම්කිසි දෙයකට පටහැනි නොවනවා කියලා හොට තේරෙනවා නම් ඒ සම්බන්ධව රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලබනවා. ඉන් අනතුරුව 7 වන වගන්තිය මගින් පෙන්වා දෙනවා ගැසට් පත්‍රයේ පළ කරපු ලැබූ සෑම සාමූහික ගිවිසුමක්ම එය ක්‍රියාත්මක වන දිනය ගිවිසුමේ සඳහන් නොවේ නම් ගැසට් පත්‍රයේ පළවන දිනය තමයි ක්‍රියාත්මක වන දිනය කියලා සලකනවා. 9 වෙනි වගන්තියෙන් පෙන්වනවා සෑම සාමූහික ගිවිසුමක්ම එය බලපවත්වන කාලය නිශ්චිතව සඳහන් කරන්න ඕනේ. එය ඉක්ුත් වන තෙක් මේ සාමූහික ගිවිසුම බල පැවැත්වෙනවා. ලිඛිත දැන්වීම් දීමක් මගින්
සාමූහික ගිවිසුමක් අවලංගු කරන්න පුළුවන්. එහිදී ලිඛිත දැන්වීම සම්බන්ධව සියලුම පාර්ශවකරුවන් වෙත යොමු කරන්න ඕනේ මේ සම්බන්ධ ලිඛිත දැනුම් දීම. ඒ වගේම කොමසාරිස්වරයාටත් ලබා දෙන්න ඕනේ. ගිවිසුමේ පාර්ශවකරුවෙකු වෙනවා නම් වෘත්තීය සමිති සමාජිකයෙකුට මේ සමාජිකයාගේ තනි අභිමතය අනුව කිසිදු ගිවිසුමක් අවලංගු කරන්න බෑ. ඒ වගේම මේ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව නීත්‍යානුකූල දැන්වීමක් කොමසාරිස්වරයාට ලැබුණාම මේ ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් මේ දැන්වීම ලැබුණු මාසෙට පසුව එළඹෙන මාසයේ අවසන් දිනේ මේ සාමූහික ගිවිසුම අවසන් කරනු ලබනවා. ඉන් අනතුරුව කොමසාරිස්වරයා විසින් තමාට ඉදිරිපත් කරන විධිමත් අවලංගු කිරීමක් සම්බන්ධයෙන් ගැසට් පත්‍රය පළ කරන්නට ඕනේ. ඊළඟට අපි කතා කරනවා සාමූහික ගිවිසුමක බලපෑම මොන වගේද කියලා. ඒ සම්බන්ධයෙන් නෛතික ප්‍රතිඵල පිළිබඳව අටවන වගන්තිය දක්වා තිබෙනවා. ඒ තමයි වෘත්තීය සමිතියේ සමාජිකයන් සියලු දෙනාම සාමූහික ගිවිසුමෙන් බැඳෙනවා. ඒ වගේම සාමූහික ගිවිසුමේ කොන්දේසි පෞද්ගලික ගිවිසුමේ වියංග කොන්දේසි බවට පත් වෙනවා. ඒ වගේම වෘත්තීය සමිතියක සමාජිකයෙකු උනේ නැත්නම් ඒ සෑම කම්කරුවෙකුටම ඒ සාමූහික ගිවිසුමේ කොන්දේසි ලබා දෙන්න ඕනේ. ඒ වගේම සාමූහික ගිවිසුම යටතේ කතා කරනවා නම් කම්කරුවෙකු විසින් සේවා කොන්දේසි සම්බන්ධයෙන් මේ සාමූහික ගිවිසුමේ නියමයන්ට පටහැනි කොන්දේසි වෙතොත් ඒවා බලරහිත වෙනවා. 31 4 වගන්තිය මගින් පෙන්වනවා සේවා ගිවිසුමක තිබෙන කොන්දේසි නොතකා සහන සැලසීමට කම්කරු විනිශ්චය සභාවකට ඇති බලය සාමූහික ගිවිසුමට අදාළ වෙනවාද යන සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් පවතිනවා. 31 4 වගන්තිය මගින් තවදුරටත් පෙන්වා දෙනවා කම්කරුවෙකු හා සේවා යෝජකයෙකු අතර යම්කිසි සේවා ගිවිසුමක් යනුවෙන් තමයි මෙහිදි දක්වන්නේ. ඒ වගේම මෙය සාමූහික ගිවිසුමක් සඳහා කිසිදු අවස්ථාවකදී අදාළ වෙන්නේ නැහැ. පුද්ගලික සේවා ගිවිසුමක් සම්බන්ධයෙන් තමයි මේ සම්බන්ධව අදාළ වෙන්නේ. United Engineering Workers Union එදිරිව සේවනායක කියන නඩු තීන්දුව පෙන්වා දෙන්න පුළුවන්. එහිදී යුක්ති සහගත සහ සාධාරණ ආඥාවක් කරනවා නම් කම්කරු විනිශ්චය සභාව එක් සේවා නියුක්ති ගිවිසුම් වලින් බැඳිලා නැහැ. මේ සම්බන්ධව යුක්ති සහගත සාධාරණ ආඥාවක් කරනකොට කම්කරු විනිශ්චය සභාව කිසිදු ආකාරයක එක් සේවා නියුක්ති ගිවිසුම් වලින් බැඳෙන්නේ නැහැ. හයි ෆොරස්ට් වතු අධිකාරිය ඉදිරිව මාලපන ශ්‍රී ලංකා වතු සංගමය වතු කම්කරු සංගමය මෙන්න මේ නඩුවේදී පෞද්ගලික සේවා ගිවිසුමකට නැති නීතිමය තත්වයක් තිබෙන සාමූහික ගිවිසුම නෛතික සාධන පත්‍රයක් නිසා රටේ නීතිය නොතකා සහන සැලසීමට අවස්ථාවක් නොමැති බවත් පෙන්වා දෙනවා. සිලෝන් මර්කන්ටයිල් යූනියන් එදිරිව හීත් සහ සමාගම කියන නඩු තීන්දුව තුලින් පෙන්වා දෙන්න පුළුවන් පාර්ශවයන්ගේ චේතනාව මගින් විස්තරාත්මකව ආවරණය වෙන්නක් ලෙස සාමූහික ගිවිසුමක් සලකන්න ඕනේ. ඒ වගේම සාමූහික ගිවිසුමක් ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් කතා කරනවා නම් 10 2 වගන්තිය මගින් මේ සාමූහික ගිවිසුමක විධිවිධාන ඒ ගිවිසුමෙන් නොබැතෙන පාර්ශවයන් කෙරෙහි ව්‍යාප්ත කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයාට බලය තියෙනවා. ඒ අනුව ඒ ගිවිසුමෙන් බැඳෙන්නේ නැති පාර්ශවයන් කෙරෙහිත් ව්‍යාප්ත කරනවා නම් ඒ පාර්ශවයන් කවුද කියලා පෙන්වනවා නම් සේවා යෝජකයන් සහ කම්කරුවන්, සේවා යෝජක පන්තියක් හෝ කම්කරු පන්තියක්, සේවා යෝජක පන්තියක් හෝ කම්කරුවන්, ඒ වගේම සේවා යෝජකයන් සහ කම්කරු පන්තියක් ප්‍රමාණවත් ලෙස නියෝජනය කරනු ලැබේද යන අමාත්‍යවරයා විසින් සලකන්න ඕනේ. ඒ ආකාරයෙන් ගිවිසුමෙන් බැඳෙන්නේ නැත්නම් යම් පාර්ශවයක් කෙරෙහි ව්‍යාප්ත කිරීමට කම්කරු අමාත්‍යවරයාට බලය තියෙනවා. සාමූහික ගිවිසුමක් ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සලකනකොට ඊට විරෝධතා තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ලෙස ඒ බව කම්කරු අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටින්න ඕනේ. ඒවා විරෝධතාවයක් ඉදිරිපත් වුණොත් එහෙම ඒ ව්‍යාප්ත කිරීම අවලංගු කරනු ලබනවා. F Jones Exports Company versus බාල සුබ්‍රමණියම් කියන නඩු තීන්දුව පෙන්වා දෙන්න පුළුවන්. එහිදී සාමූහික ගිවිසුමක කොටසක් පමණක් ව්‍යාප්ත කිරීමට අමාත්‍යවරයාට තලයක් නොමැති බලයක් නොමැති නිසා මුළුමනින්ම ව්‍යාප්ත කරන්න ඕනේ. සාමූහික ගිවිසුමක කොටසක් පමණක් ව්‍යාප්ත කරන්න බෑ. මුළු ගිවිසුමම මුළුමනින්ම ව්‍යාප්ත කර යුතුයි. ෆ්‍රීවින් සහ සමාගමේ දිරව රංජිත් අතපතු සහ තවත් අය කියන නඩු තීන්දුව තුලින් පෙන්වා දෙන්න පුළුවන්. ව්‍යාප්ත කිරීමට අනුකූලව කටයුතු කිරීම ආරම්භ කරලා තිබුණ නිසා මේ ව්‍යාප්ත කිරීම දිගටම සිදු කරන්නට ඕනේ. 10 9 වගන්තිය මගින් පෙන්වා දෙනවා පිළිගත් සේවා කොන්දේසි කඩ කිරීම පිළිබඳ අභියාචනා විභාග කිරීමේ බලය පවතින්නේ කාර්මික අධිකරණය සතුවයි. ඒ වගේම 40 වන වගන්තියෙන් පෙන්වනවා සාමූහික ගිවිසුමක් සම්බන්ධ වැරදි මොනවාද කියලා. ඒ තමයි සාමූහික ගිවිසුමක් සම්බන්ධයෙන් නිශ්චිතව නියම කරලා තියෙනවා නම් යම්කිසි නියමයක් මේ නියමයන්ට වඩා අඩු වාසිදායක නියමයන්ට කම්කරුවන් යටත් කිරීම කරන්නට බැහැ. ඒ වගේම පිළිගත් නියම හා කොන්දේසි පිළි නොපැදීම වරදක් වෙනවා. ඒ වගේම සාමූහික ගිවිසුමක කොන්දේසි හා නියමයන් වෙනස් කර ගැනීමට වැඩවර්ජන දුරවැස්ම වගේ පිටමන් කිරීම වගේ දේවල් සිදු කරනවා නම් මෙන්න මේවට සේවකයන් හා සේවා යෝජකයන් පෙළඹවනවා නම් මෙන්න මේ සම්බන්ධයෙන් වැරදි බවට පත් වෙනවා. ඒ වගේම සාමූහික ගිවිසුමක් යටතේ
ඒ සම්බන්ධයෙන් වන සේවකයෙකුට වරප්‍රසාදවලට හිමිකම් ලැබෙන නිසා මේ සේවකයන් සේවයෙන් අස්කිරීම පහළ දැමීම හෝ අන්ලෙසකින් දඩුවම් කිරීම කරන්නට බැහැ. එවගේම අවසන් වශයෙන් කියන්න ඕනේ සාමූහික ගිවිසුමක කොන්දේසි සහ නියමයන් කඩකිරීමට ආධාර අනුබල දෙනවා නම් මොනයම් හෝ ක්‍රියාවක් කරනවා නම් මෙන්න මේ ආකාරයටත් මෙය වරදක් බවට පෙන්වා දෙනවා 40 වන වගන්තිය තුලින්. ඔන්න ඔය කියන කරුණු කීපය සම්බන්ධයෙන් තමයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ මේ පාඩම් කොටස යටතේ සාමූහික ගිවිසුම් සම්බන්ධයෙන් ඔන්න ඔය කියන මං හිතනවා හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේ සම්බන්ධයෙන් උත්තරයක් ලියා ගන්න මිනිත්තු 30ක 35ක ප්‍රශ්නයකට මං හිතනවා හොඳ මට්ටමට පිළිතුරක් ලියවීම සඳහා මේ කරුණු බොහොමයක් ප්‍රමාණවත් ඇති තියෙන අඩු තීන්දුව හොඳින් බලා ගන්න ඉදිරියේදී පාඩම් කොටසක් සමගින් නැවත හමු වෙමු